මිනිස්සු හිතන්නේ වැඩියෙන් හිතන එක කියන්නේ ප්‍රශ්න වලට තියෙන විසඳුමක් හොයන එක කියලා. නෑ, ඒක එහෙම නෙවෙයි. ඇත්තටම මේක හරියට නිශ්ශබ්ද කාමරයක තනියම ඉද්දී තමන්ගේම කටහඬ දෝංකාර දෙනවා වගේ වැඩක්. එකම සිතුවිල්ල 10 පාරක් ඔළුව ඇතුලේ කරකිනවා. මම එයාට එක් කිව්වේ ඇයි? මම මේ තීරණය ගත්තේ ඇයි? මගේ ජීවිතේ මම මේ කරන දේ හරිද? හෙට මොනවා වෙයිද? අපි හැමෝම හිතනවා. ඒත් ඕවර්තින්ක කෙනෙක් කියන්නේ ඒ සිතුවිලි වලටම හිරවන කෙනෙක්. හිත ඇතුලේ ඇති වෙන මේ යුද්ධය කාටවත් පේන්නේ නැහැ. ඒක හරිය නිශ්ශබ්දයි. ඒත් ඒක දරා ගන්න බැරි තරම් බරයි. අන්තිමට ඇඟට වඩා හිත මහන්සි. මුළු දවසම වැඩ කරලා වගේ දැනෙන්නේ ඒකයි. මොකද අපේ හිත එක තැනක නැති නිසා. මේක කියවන බලන ඔයාටත් මේක දැනෙනවා ඇති. ඔයා තනියම නෙවෙයි.